රයිට් අයිබෝවන් හැමෝටම මේ දවස්වල අමුතු කතිකාවතක් යනවා. නමුත් ඒ කතිකාවතට මැදිහත් නොවී මේක ගොඩාක් කාලයක් තිස්සේ ආපු ප්‍රශ්නයක්. මේක निराකරණය කරන්නයි මේ වීඩියෝ එක මම දාන්නේ. මට අනිත් ප්‍රශ්න අදාළ නැහැ. මට වැඩකුත් නැහැ. මොකද මේක අනවශ්‍ය හරි අවබෝධයක් නැති තැනකට මේක ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා හිතන්න භාග කියන එක සරල උදාහරණයක්. භාග කියන එක ගත්තොත් 5 වසර 6 වසර ගත්තාම භාගවල හැඳින්වීම තියෙනවා. භාගයක් කියන්නේ මොකක්ද? හරය ලවය මොකක්ද? ඒතර භාග වර්ග මොනවද? ඒකක භාග, නීම භාග ඔහොම. හැබැයි ඕකේ හරිම සංකීර්ණ ගණනය කිරීම කොතනද තියෙන්නේ? 11 වසරේ. රයිට්? භාග සුළු කිරීම, භාගවල ගණනය කිරීම, රයිට්? එතකොට අර වන් බෙකුදරි සිස්ටම් ඔය හැම දෙයක්ම තියෙන 11 වසරට ආපුවා. එතකොට 6 වසරේ 5 වසරේ ඉන්න ළමයාට රයිට් අතන අවබෝධය ගන්න බෑ. ඒක සාමාන්‍ය පොදු තියරියක්. තව උදාහරණයක් අපි ගමුකෝ. ඔයා හිතන්න ඔයා පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එක පුද්ගලයෙක් ගාව තියෙනවා සාමාන්‍ය බිස්කට් 100ක්. තව පුද්ගලයෙක් ගාව තියෙනවා බිස්කට් 20ක්. හරිද? එතකොට වැඩි ප්‍රමාණයක් දෙන්න පුළුවන් බිස්කට් 100ක් තියෙන එක්කෙනාද බිස්කට් 20ක් තියෙන එක්කෙනාද? සරල උදාහරණයක්. එතකොට මේක විෂයානුබද්ධව උසස් පෙළ විෂයන් සම්බන්ධ ප්‍රශ්නයක්. රයිට්? මේක මගේ දැනුම මම ආශ්‍රය කරන මගේ යාළුවෝ එතකොට කැම්පස් වල ඉන්න කැම්පස් වලින් අවුට් වෙච්ච විශ්වවිද්‍යාල ලෙක්චරර්ස්ලා එතකොට පිටරට UK වගේ රටවල් වල පිටරට ඉන්න ඒ කියන්නේ ඒ කැම්පස් වල ලෙක්චරර්ස්වත් එක්ක කතා කරලා හරිද? අවසාන නිගමනයක් ඵලයක් අරගෙන තමයි මේ වචන ටික කියන්නේ. එතකොට SFT කියන විෂය ගත්තාම රයිට් සාමාන්‍යයෙන් SFT කියන විෂය කැඩෙනවා පුතේ කොටස් පහකට. ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයෝ, එතකොට මැත්ස් පාර්ට් එකක් තියෙනවා, ICT පාර්ට් එකක් තියෙනවා. හරි. එතකොට මේ ෆිසික්ස් කියන එක ගත්තොත් ෆිසික්ස් කියලා තියෙන්නේ එක දෙයයි. හරිද? ෆිසික්ස් කියලා ඔයාට මේකේ තියෙන්නේ එකයි. එතකොට ෆිසික්ස් වල සම්පූර්ණ කැපැසිටිය තියෙන්නේ සයන්ස් මැත්ස් කරන එතන ෆිසික්ස් එක ගාව. හරි. එතකොට සයන්ස් මැත්ස් කරන එක්කෙනා ෆිසික්ස් වල දන්නවා නම් 100% ගැඹුර ඉගෙන ගන්න එයා. සාමාන්‍ය සිද්ධියක් අර මම කියව උදාහරණත් එක්ක. එතකොට ඒ 100 තියෙන්නේ එයා ගාව. එතකොට බේසික් එක පදනම අපි හිතමු සරලව ගත්තොත් බලය කියන කොටසක්. හරිද? බලය කියන කොටස ගත්තාම ෆිසික්ස් වල යාන්ත්‍රික විද්‍යාවට ඉගෙන ගන්න. එතකොට ආරම්භය මුල මැද අග සියල්ල තියෙන්නේ එතන. එතකොට SFT කරන ඔයා ගාව ඒ සියල්ල නෑ. ඔයාට ඒ ටික සියල්ලම ඔයාට අන්තර්ගත වෙන්නේ නෑ. කොටසක්. 20 ඔය 100න් 20ක් වගේ. හරිද? සරල උදාහරණ පාඩම් පිටින් කිව්ව හැකි. ඔයාලට වෘත්ත චලිතය නෑ. භ්‍රමණ චලිතය, රේඛීය චලිතය. ඒ වගේ සරල ගණනය කිරීම. හරිද? එතකොට ආයෙ ගත්තාම තව ගොඩක් දේවල්. ගුරුත්ව ශේෂ්ත්‍ර කියයි, චුම්බක ශේෂ්ත්‍ර, විද්‍යුත් ශේෂ්ත්‍ර ඔය සියල්ල තියෙනවා ෆිසික්ස් වල. ඒක ඔයාලට නැහැ. බයෝ කොටස් ගත්තාම බයෝලොජි වලින් 10% විතර ඔයාලා ගාව තියෙනවා. ඒතර ඔයාලට තියෙන්නේ ඒ ටික ඉගෙන ගන්න. ඒතර ඔයාලා ඉගෙන ගන්න ඒ ටික. එතකොට SFT ටෙක් කරන ඔයා ගාව තියෙන්නේ සුදු පුතේ ඒ ටික. එතකොට සයන්ස් මැත්ස් කරපු කෙනෙක් ගාව තියෙනවා අර සියල්ලම. හරිද? එතකොට ඔයා තේරුම් ගන්න අර බිස්කට් කතාවයි හරි අර භාග 6 වසරේ 11 වසරේ කතාවයිත් එක්ක පොට්ටක් ඕක ඔලුවට ගන්න. එතකොට ආයෙ තමයි තව වැරදි අවබෝධයක් තියෙනවා. ගොඩාක් මේක ගොඩාක් ගුරුවරු විශේෂයෙන් ටෙක් කරලා ටෙක් උගන්වන ගුරුවරු මම කියන්නේ SFT සම්බන්ධව. හරිද? එතනදී යාලා ඔලුවට ලොකුවට දෙනවා. අර විෂයන් يعني ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයෝ ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම තියෙන හින්දා උඹලා පොරවල් කියන මට්ටම මම කියන්නේ අර ළමයින්ගේ ඔලුව වලට දානවා. එතකොට එළියට ගියාම ඒක ඔලුවට වදිනවනේ. ඒ විෂයන් ඔක්කොම සම්පූර්ණ ෆිසික්ස්, කෙමිස්ට්‍රි ඔක්කොම තියෙනවා කියද්දි හිතනවා එහෙම. බැයි ඇත්ත කතාව ගත්තොත් ඒක එළිය දකින්නේ වෙන විදිහකට. මගේ පන්තිරේ ළමයි හැමෝටම මම කියලා තියෙන්නේ රෙස්පෙක්ට් එක දෙන්න ඕන ඒ සබ්ජෙක්ට් වලට. හරිද? එතකොට රෙස්පෙක්ට් එක දෙන්න ඕන ඒ විදිහට. ඒතකොට ෆිසික්ස්, සයන්ස් එතකොට සයන්ස් කොටස, මැත්ස් කොටස තමයි කියන්නේ ඒ අදාළ ගෞරවය හිමි යුත්තේ.
ඔයා ඉන්නේ ඊට පස්සේ. හැබැයි ඩිග්‍රියක් අරන් ඔයා එළියට ආවට පස්සේ ඔයාගේ ගමන යනවා. අනිත් අයගේ ඩිග්‍රී තියන ඔයා බල බල ඉන්නේ නැහැ. හරිද? එතකොට ආයෙ තමයි පුතා ඔයා මෙතනදී මොනවාද මේ සරල කතාව ගොඩාක් අය පටල ගන්න. ඔයා වෙන්නේ මේ ගුරුවරුන්ට අවබෝධයක් නැහැ. ඔයා වෙන්නේ ටෙක්නීෂියන් කෙනෙක් නෙමෙයි. ඔයා වෙන්නේ ටෙක්නොලොජිස්ට් කෙනෙක්. එතකොට ටෙක්නොලොජිස්ට් කියන්නේ කම්පැනියක් ගත්තොත් ඇසිස්ටන්ට් ඉංජිනියර්. චීෆ් ඉංජිනියර් වෙන්නේ කවුද? සයන්ස් මැත්ස් කරපු එක්කෙනා. එතන ගැප් එකක් තියෙන්නේ අර හේතුව මත. ගොඩාක් ගුරුවරු ඉන්නවනේ පුතා. උදාහරණම තියෙනවා. මම කැමති නැහැ නම් ගම් කියන මම කැමති නැහැ. උදාහරණම තියෙනවා. ඒ අය නම් මගේ නම් ගම් කියනවා. මට වැඩක් නැහැ. රයිට්. මේ උදාහරණම තියෙනවා ET පේපරේට වඩා ෆිසික්ස් පේපරේ ලේසි කියන මට්ටමට මයින්ඩ් එක හදාගෙන ඔළුවට දෙනවා ටෙක් ළමයට. එහෙනම් ඉතින් ටෙක් ළමයි සයන්ස් කරනවා. හරිද? එතකොට එහෙම වුණාම අර ළමයි අදිමානසිකත්වයක් හදා ගන්නවා ටෙක් කරන ළමයි. පව් එතකොට. ඒක ඔළුවට දුන්නාම එයාලා එළියට දෙනවා අපි මෙහිම ඩයල්නේ. හැබැයි පිටින් දකින්නේ ඒක ජෝක් එකක් විදියට. හැබැයි මගේ පන්තිනේ උන්ට මම හරි අවබෝධය දීලා තියෙන්නේ මේ ලෙවල් එකේ ඔයා ඉන්නේ මේ පොසිෂන් එක ඔයාට හම්බෙන්නේ ඔයා මහන්සිලා වැඩ කරොත් ඔයා එතනට යනවා. එතනින් පස්සේ ඔයා ගේම ගහ ගන්නවා අනිත් ඒවා වැඩක් නෑ. ඒක අවබෝධයෙන් යන්න බෑ. රයිට්. සබ්ජෙක්ට් එකේ බැරෑරුම්කම එන්න මං ගාවට මං කියලා දෙන්නම්. හරිද? මොකද මම සයන්ස් කරපු මිනිස්සෙක්. රයිට්. ක්වොලිෆිකේෂන් එක මම කියන්න. මාව හම්බෙන්නේ. මොකද මම ක්වොලිෆිකේෂන් මං එළියට يعني පම්පෝරි ගහුවා කියලා. මගේ වාහන මං පම්පෝරි ගහුවා කියලා. මගේ වත්කම් මං පම්පෝරි ගහුවා කියලා පන්තියේ ළමයාට ලකුණු 20ක් වැඩි වෙන්නේ නැහැ. ලකුණු 30ක් වැඩි වෙන්නේ නැහැ. මං එහෙනම් වාහන සේල් එකක් ගන්නවා. නැතිනම් පුතා අපි කරන වැඩ ප්‍රමාණය කැපැසිටි වැඩ වෙන්න ඕන. මම තව අභියෝගයක් දෙනවා මං කරන තරම් වැඩ ප්‍රමාණයක් මේ කොයිවත් කරන්නත් බෑ කරන්නෙත් නෑ. රයිට්. ඉතින් මම කියන්නේ හරි අවබෝධයෙන් මේක යන්න ඕන කාටවත් මඩ ගැහිල්ලක් නෙමෙයි යථාර්ථය. රයිට්. සබ්ජෙක්ට් වයිස් ගත්තොත් හැම සබ්ජෙක්ට් එකකම රෙස්පෙක්ට් එකක් තියෙනවා. නමුත් මේකේ සාපේක්ෂයි හැම දෙයක්. සාපේක්ෂයි. සාපේක්ෂව ගත්තොත් අර දෙක තමයි උඩ. ඊට පස්සේ ඔයාලා. ඇත්ත කතාව. ඒතකොට ඒක තව එකක් තමයි ඉතින් ඉස්සරහට නිව් කරිකියුලම් එකත් එක්ක සබ්ජෙක්ට් අප්ඩේට් වෙද්දී ඇත්තටම කිව්වොත් ටෙක් කියන සබ්ජෙක්ට් එක යම් තාක් දුරට අමාරු වෙනවා. ඇයි? සරලව කිව්වොත් ඒවියේෂන් ස්ටඩීස් කියලා වගේ සබ්ජෙක්ට් එකක් ඇතුල් වෙද්දී ටෙක් වලට ෆිසික්ස් පැත්ත වැඩි වෙනවා. වැඩි වෙද්දී ඉතින් අර මං කිව් විදිහට ටෙක් වලින් ඉගෙනගෙන ආපු ගුරුවරුන්ට වඩා ඉස්සරහට එන ළමයි දක්ෂ වෙනවා. ඒක සරල තියරි. ඉතින් මේ ටික ඔලුවට ගන්න වෙන පම්පෝරු වලට ගන්න එපා. අපි එළියට පුප්පල දෙන්නේ මේ පුතා ඇත්ත. රයිට්. පන්ති ඇතුළට ඇවිල්ලා බලන්න වැඩ කරන විදිහ පැය දෙකයි නම් පැයකමාරද පැයද පන්ති කරන්නේ. රයිට්. නැත්තම් පැය දෙකේ පන්තිය පැය තුනක් පැය හතරක් කරනවද? ඒකයි ඔයා බලන්න ඕන. මොකද ඔයාගේ ජීවිතය මේක. එහෙනම් හැමෝටම ජය වේවා. මම හිතනවා මේකේ හරි වැරදි දේවල් ඔයාලා ඔලුවට ගනි. ඉතින් මේකට අනිවාර්යෙන් ඔයාගේ අදහසක් දෙන්න හැමෝටම ජය වේවා.